නෑ පොඩ්ඩක් හිටගෙන ඉඳලා පස්සේ මහන්සි වෙනවා වාඩි වෙනවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ආයිතවත් සුමනා විජේරත්න අපගේ මේ අවස්ථාවේ ප්‍රධාන චරිතය සහ සහභාගී වී සිටින ඔබ සියලුම දෙනා අපගේ හිතවතියන් ගොඩාක් වෙන නිසා නම් කියලා අවසර ගන්න ගියොත් එහෙම පුත් කරන්න බැරි වෙනවා. ඉතින් අපේ සභාපතිතුමා ඉන්නවා රාජ්‍ය සභාවේ සභාපතිතුමා ඇතුළු අපේ සමුද්‍රා මැඩම් වගේම අනිකුත් සියලුම හිතවතියන් ඇතුළු මේ මණ්ඩලයේ ඉතිරි කීප දෙනාත් සහිතව අවසරයි. මම හිතනවා මේ පොත සුමනා දීලා ලකන් මට එව්වා ඒවල ඉවරලා කතා කරලා කිසි දෙයක් කිව්වේ නෑ මට මම බලාපොරොත්තු වෙන්නේ මේවා මේවා කියලා පොඩි ඉංග්‍රීසි ටිකක් පැහැදිලි කරා. ඉතින් මම හිතනවා මේ අපිට මේ කාරණාවේදී මේකේ පරමාර්ථය වටහා ගන්නට එපා. මම හිතුවත් අපි රාමු පයින්නවනේ. මොකද කතුරයාගේ පරමාර්ථය වෙන්නේ ඇත්තටම බොහොම පුළුල් පරමාර්ථයක්. ඇය විසින් ඇය මේ සමාජය කියවා ගන්න ආකාරය අනුව ඇය මේ සමාජයට තියෙන ආදරය අනුව මේ සමාජයට තියෙන සෙනෙහස අනුව ඒ කියන්නේ ඇයගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුවට ගැළපෙන ආකාරයට ඇය ඉදිරියට පිම්මක් ඇවිල්ලා තියෙනවා. කාලේ විනාඩි 15කට මට කියන්න. එතකොට ඇය බොහෝ ලේඛක ලේඛිකාවන් සමාජයේ කියවන අය නොකරන දෙයක් තමයි මේ කාරණය. මේ දැන් ඇවිල්ලා තියෙන කාරණය. එයා ලියවා විවිධ පොත් ගණනාවක් ලියලා දාර්ශනික වස්තලින් මොකද බොහොම වේගයෙන් විවිධ පැතිකඩවල් කරා සමෝච්ච රේඛාවක් වාගේ ගමන් කළා. පෞගේ කාලය තුලදී. ඊට පස්සේ ඇයට ටිකක් අවබෝධයක් වුණා මොකද්ද මේකට මම කරන්නේ. මොකද ඇය ඇත්තටම සම්මාන ගන්න ලේඛන කලාවට බහැපු කෙනෙක් නොවන බව තමයි එතනින් පැහැදිලි. මොකද මේ ලේඛිකාවක හැටියට මම කොහොමද මේ මගේ කාර්යය මේ සමාජ රිෂ්ඨ කරන්නේ කියලා. ඊට පස්සේ තමයි අපේ පැරණි බොහෝ හිතවතුන්ගේ එයා තැන් වල යන්න පටන් ගත්තා මේක හොයන්න. මට මතකයි කල්ුණික සෙවීම පොතේ මාටින් ක්‍රොන්සිංහ සඳහන් කරනවා ඒ කල්ුණික සෙවීම කියලා පොතක් තියෙනවා ඒක කියනවා බොහෝ දෙනාගේ විවිධ පළාත් වලට එයාගේ ආපහු ලංකාවේ ශ්‍රී බූදිය හරහා ලංකාවේ පැරණි ස්ථාන වලට කියලා කල්පනා කරපට ගත්තා මම මෙතනින් එහාට යන්නේ කොහොමද කියලා. මොකද කෙනෙක්ගේ තියෙනවා එක්තරා ආපුවාම එක්තරා අවස්ථාවකදී කිරියම් කඩයිමක්. අය මේ චීන ගමන මේ නිසා තමයි අපිට මේ කරදරයටපත් උනේ. ඇයිගේ චීන ගමන හින්දායි චීන ලෝකයන් අපිට මේ කරදරේ වෙන්නේ නැහැ. ඉතින් ඇය මේ චීනයට යන්නට හේතුවක් ඇති මං හිතන්නේ මොකද ඇයගේ ඇතුලේ නලියන මේ මොකද්ද අපේ මාර්ගය අපේ මොකද්ද මග අපේ රටට අවශ්‍ය කරන මග මොකද්ද මොකද මේක පුංචි දිවයිනක් හැටියට එහෙම නැත්නම් මේක අර පුංචි මේ ඉන්සියුලර් මෙන්ටැලිටි කියලා කියන නිකන් දූපත් මානසිකත්වයකට මිනිස්සු වැටෙන්නේ මේ පුළුල් ග්ලෝබල් තින්කින් එකක් නැත්නම් පුළුල් විශ්ව චින්තනයක් නැති නිසා කියන එක ඇයට දැනෙන්න පටන් ගත්තා. හරිම හොඳයි මම ඇයට සුබ පතනවා. ඉතින් ඇය මේ කරලා තියෙන කාරණේ තුල ඇය උත්සාහ කරන්නේ මොකක්ද කියන එක ඊට පස්සේ කියනවානේ. මොකද සංස්කෘතික මිනිසෙක් හදාගන්න. දැන් අපි ඇවිල්ලා තියෙන හිර වෙලා තියෙන තැන තමයි මේ අවුරුදු 76ක හෝ ඊට එහා ඉඳලා කාලයකදී අපේ මිනිස්සුන් විශාල පටලැවිල්ලක පැටලිලා ඉන්නවා. අපේ සමාජයේ පටලැවිල්ලක පැටලිලා ඉන්නවා. ඒයින් ගොඩ ගැනීම සඳහා විවිධ අය විවිධ මත ඉදිරිපත් කරද්දී ඇය පැහැදිලිව කතා කරනවා සංස්කෘතික පුද්ගලයෙක් බිහි වෙන්නට ඕනයි කියලා. ඒ සංස්කෘතික කියපුවා අපිට මතක් වෙන්නේ මේ සාහිත්‍ය ඒ වගේ දේවල්. ඇත්තටම සංස්කෘතික කියලා කියන්නේ සකස් වෙච්ච මිනිසෙක්නේ. කෘතියක් කියන්නේ ක්‍රියාවක්නේ. සංඛ්‍යානේ උපසර්ගයක්නේ. සංස්කෘතික කියලා කියන්නේ මනාව සකස් වූ පුද්ගලයෙක් සමාජයට අවශ්‍යයි කියන එකයි. සංස්කෘතික කියන්නේ අපේ සංස්කෘතික කියපුවම අපි ඒක අර සුනිල් සෙන් මහත්තයාට ගාල් කරනවා. සංස්කෘතික කියපු ගම නේද? සංස්කෘතික කියන්නේ යා කියලා. නමුත් සමස්ත සමාජයේම සංස්කෘතියකට හැදගන්නේ සත්ත්ව ලෝකයෙන් වෙනස් වෙන්නේ සංස්කෘතියින්දනේ. ඒ නිසා අපි මේ සංස්කෘතික මිනිසාස ගොඩනගා ගැනීම එහා ගිහිල්ලා එයා සංස්කෘතික හමුදාවක් ගැන කතා කරනවා. එතෙන්ට ඇය යන්නේ හේතුව ඇයගේ අර තියෙන ඇතුලේ තියෙන කැක්කුම සහ උවමනාව නිසායි.
එතෙන්ට එච්චර ඉක්මනින් යන්න ඕනද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඇය වේගෙන් කතා කරනවා මේ පොත ඇතුලේ. පොත් 5ක විතර කතා කරන්න ඕනේ මේ පොත ඇතුලේ කතා කරනවා කියලා මට හිතෙන්නේ. මොකද මාओගේ කතාව ලේසි නෑ ගැඹුරට ගෙනියන්න. ඉතින් ඇය යම් කිසි විදියකට පුළුවන් ගැඹුරකට ගෙනියලා ඊළඟ කොටසට එනවා. මේම කොටසින් කොටසට ඇවිල්ලා අපිට ඉදිරි නිසා මම ඒවා ගැන ගොඩක් ගැඹුරට කතා කරන්නේ නැහැ. මම කියන්නේ මේ පොත කෙවිතක්. මේ පොත කෙවිතක්. මේ පොත හීය නෙමෙයි, නගුලක් නෙමෙයි, හරක් බානක් නෙමෙයි, මේක කෙවිතක්. නිසා මේකෙන් කරන්නේ අපි අවදි කරන එක. ඒ නිසා අපි මේක අවදි වෙලා බලමු. සුමනා මේ කතා කරන සංස්කෘත මිනිසෙක් ඕනද අපිට? සකස් වූ මිනිසෙක් ඕනද මේ සමාජයට කියලා. ඇයි අතරමැද දෙයක් කියනවා. සකස් වූ මිනිස් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකත් කතා කරනවා. ඊළඟට මම හිතන්නේ මේ සංස්කෘතික මිනිසෙක් අපිට ඕන වෙන්නේ අපේ සමාජයේ මිනිස්සු හිතනව නෙවෙයිනේ. දැන් හිතෙන් දැරලානේ තියෙන්නේ. තියෙන සංවේදන ක්‍රම වලින් Tamanට හිතෙන් දැරලා තියෙන්නේ. Taman හිතන්නේ නැහැ. Tamanට හිතෙන් දැරලා තියෙන්නේ. චිත්‍රපටයේ ලෝකයේ බිහුඩත් එක්කම ඒ කියන්නේ රූපවාහිනිය ආවත් එක්කම හුඟ දෙනෙක් කියපු කතාවක් තමයි අදත් සත්‍යයක්. අපේ හිතන தත්ත්වය මැරෙනවා. ගුවන් විදුලියේ තිබිච්ච අපිට හිතන්න තිබිච්ච ගතිය රූප මවාගෙන රූපණය කරන ලෝකය චිත්‍රණය කරන්නට, ලෝකයේ විෂුවලයිස් කරන්නට, ලෝකයේ චිත්‍රණය කරන්නට තිබිච්ච හැකියාව අපෙන් කිමෙන් මොට වෙන්න පටන් ගත්තා. එහෙම ගිහින් අපි දැන් කවුරු හරි දෙන චිත්‍ර කරේ තියාගෙන ගමන් කරන මිනිස්සු බවට දැන් පත් වෙලා තියෙනවා සමාජෙ. ඒ නිසා ළමයි නිර්මාණ හැකියාව අපේ නිර්මාණ මේ සියල්ලම දැන් ඉතින් මේ සංස්කෘතික මිනිසා අවශ්‍යයි කියන එකට මෙතන කියන්නේ. කියන්නේ නිර්මාණාත්මක සංස්කෘතික මිනිසෙක් නේ. කියන්නේ අපිට ඕන active cultural person, active cultured man. එහෙම නැත්නම් passive දැන් ඉන්නවා සංස්කෘතික වශයෙන් ඉන්නවා රෙදි අඳගෙන හතුන්ට වඩා වෙනස් නේ අපි. කල්සන් ගැන්දෙන කවිස රෙදි අඳගෙන ඉන්නවා කතා කණේ කතුන්ට වඩා වෙනස් උයලා කන්නේ උන් අමුයෙන් කනවා. ඒ වගේ සංස්කෘතික වෙනස්කම් තිබ්බට සමාජීය වශයෙන් කරන කියන දේවල් වලදී අපි සත්ව සමාජය අපි අතර බොහොම කෙටි පරතරයකට අපි ගෙනල්ලා තියෙනවනේ දැන්. ඉස්සර දුක දිගු පරතරයක් තිබුණානේ අපිට. ඒ නිසා සුමනා ආරාධනය කරනවා නැවතත් මේ තත්ත්වය වෙනස් කරමු කියලා. ඒ වෙනස් වෙනවා නම් ඇත්තටම අපේ සිතුම් පැතුම් අපේ ගමේ මිනිස්සුක ලස්සනට කිව්වා අපි හිතන මතන පතන හැටි තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ කියලා. අපේ හිතන හැටි. ඩෙකාට් කියනවා අපි හිතන හින්දා තමයි මම ජීවත් වෙන්නේ කියලා. I think therefore I am කියලා. I think therefore I am කියලා අය. මම හිතන නිසා තමයි ජීවත් වෙන්නේ කියලා. එතකොට ඇත්තටම ඩෙකාට් එක හරිද වැරදිද කියන කතාව වෙනමයි. නමුත් අපේ සිතන එකනේ වැදගත් වෙන්නේ. අපි හිතන චින්තනයනේ වැදගත් වෙන්නේ. ඒ නිසානේ වචනේ ආවේ චින්තනය කියලා. ඊළඟට කතාවක් ගමේ තියෙනවා මතනවා කියලා. ඉස්සර අපේ මිනිස්සු මතනේ කළා. දැන් අපි දන්නවත් නැහැ මොකද්ද මේ ගමේ ආවේ හිතනවා මතනවා කියලා. මත කියන්නේ ඉස්සර හිතලා නිකන් හිටියේ නැහැ. මත ප්‍රකාශ කරා. මොනවා හරි තමයි තිබු දෙයක් මොන මතයක් තියෙනවා යාට. ස්වාධීන මතයක් තියෙනවා. හිතනවා මතනවා ඊට පස්සේ මේ වෙනස් වෙන්න ඕනයි කියන එක පතනවා. හිතන මතන පතන මිනිස්සු ඉන්න ඕනයි කියන එකනේ අපේ ගමේ මිනිස්සු කිව්වේ. මේ හිතනමයි දැන් සුමන යමක් හිතලා යම් කිසි දෙයක් කරා. ඊට පස්සේ එයා ඒ ක්‍රියාවලිය තුළ යම් මතයක් ප්‍රකාශ කරේ මේ සටනක් හැටි ඉස්සරහට ගෙනාවා. ඊට පස්සේ එයා ප්‍රාර්ථනා කරනවා සමාජයේ සංස්කෘතික මිනිසෙක් අවශ්‍යයි කියලා. ඒක තමයි අපි හැමෝම තුළම ඇති වෙනකොට කොහොමද කරන්නේ කියන එක ඉතින් අපිට මේ කණ්ඩායම විතරක් නෙමෙයි මේක සංවාදයට ලක් වෙලා සංවාද ධාරාව බවට පත්වලා ඉස්සරහට ගමන් කරાવી. ඉතින් මේ සඳහා සාහිත්‍ය යොදා ගැනීම මේ සඳහා මොකද සමාජයක් සංස්කෘතික කිරීමේ සමාජයක් මනාත් තත්වයකට ගෙනීමේ පූර්ණ කාර්යය අයිති වෙන්නේ සාහිත්‍යයට පමණක් නෙමෙයි. ඒ සාහිත්‍ය එක කාරණාවක්. දැන් මෙතුමා කිව්වා දේශපාලනය තුළ මේ සාහිත්‍ය තුළ දේශපාලනය තියෙනවා කියලා නේ දේශපාලනය තියෙනවා කියලා. මම මෙතුමිට කතා කරලා කිව්වා සාහිත්‍යයට දේශපාලනය තිබුණා සාහිත්‍ය තුළ දේශපාලනය තිබුණාට දැන් දේශපාලනය තුළ සාහිත්‍ය නැහැ. දේශපාලනය තුළ සාහිත්‍ය නැහැ. ඒ කියන්නේ සාහිත්‍ය හික්මීම ආද සමාජය තුළ අපිට දකින්න ලැබෙන්නේ දුරදැක්ම සමාජය තුළ ටෝල්ස්ටෝයි ඒ වගේ කතන්දර වලින් දීපු ඒ වගේ කතා වලින් දීපු ශාල දැක්ම අර විෂනරි ලිටරේචර් එක කියන එක කියන්නේ අපිට ආපු අර දැක්මක් සහිත සාහිත්‍ය කියන එක අද අවසනාවක් තත්ත්වයකට වැටලා තියෙනවා. ඒ නිසා සාහිත්‍ය තුළ සංස්කෘතික මිනිසා ගොඩනැගීම පිළිබඳව තමයි මම හිතන්නේ සුමලා වැඩියෙන් කතා කරන්නේ. නමුත් ඒකෙන් අපි ලඝු කරන්න හොඳ නැහැ. සමාජයක සංස්කෘතික ධාරා සංස්කෘතික මිනිසෙක් සංස්කෘතික හමුදාවක් ගොඩනැගීම නිසා සාහිත්‍ය පමණ ප්‍රමාණවත් කියන එක. අධ්‍යාපනයේ ප්‍රධාන ධාරාවක්.
අධ්‍යාපනය ප්‍රධාන ධාරාවක්. ඒ නිසා අධ්‍යාපනය තුළ අපි කොයි විදිහේ සංස්කෘතික මිනිසෙක් ගොඩනැගීම සඳහා මේ සමස්තය ප්‍රශ්න කිරීම සඳහා වූ ශිෂ්‍යයෙක් ගොඩනැගී යුතුද කියන එක අපි කල්පනා කරන්නට ඕන. ඒ සඳහා ඇත්තටම අපි මම සෝනයිකත් කතා කරා. ඒ සඳහා අපි අධ්‍යාපනයේ නියැලලා ඉන්න හැටි ඒ අය සඳහා විවිධ බලපෑම් කරගෙන විවිධ ගමන් අපි ගමන් කරනවා. මෑතකදී මම අවසන් කරලා ප්‍රකාශයට පත් කරා පොතක් ඔබට ඒ කියන්නේ මානව විමුක්තිය සඳහා ඉගෙනීම කියලා. අධ්‍යාපනය කොහොමද ප්‍රශ්න කිරීම සඳහා යොදන්නේ? අද ප්‍රශ්න කිරීම සඳහා නෙවෙයි ප්‍රශ්නවලට උත්තර ලිවීම සඳහා අධ්‍යාපනයක් නේ. ප්‍රශ්න දෙන්නේ ටීචර්නේ. උත්තර ලිවීම අධ්‍යාපනය. ඒ නිසා අපි ප්‍රශ්න කිරීම සඳහා වූ අධ්‍යාපනයක් ඒකට මාओ යම් කිසි විදිහක ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලියක් සාහිත්‍ය හරහා කතා කරනවා. ඉන්පසු බිහිවෙච්ච පැවුලෝ ෆ්‍රේරේ කියන බ්‍රසීලියානු අධ්‍යාපනඥයා කියනවා සවිඥානීකරණය කියන එක අධ්‍යාපනයේ තුල ළමයි ප්‍රශ්න කරන අධ්‍යාපනයක් අපි ගොඩනගා ගන්න ඕනේ. ළමයි ප්‍රශ්න කරන්නේ නැතුව කටේ ඇඟිලි තියාගෙන මම දවසක් මම ගුරු විද්‍යාලපතිවරයෙක් වැඩ කරන කාලේ එක්තරා පන්තියක් අධීක්ෂණය කරන්න ගියාම යනකොට පන්තියේ ළමයි නම් මේව කරේ. හරි නිශ්ශබ්දයි පන්තිය. ඔක්කොම ඉන්නවා මේව කරේ. මම ගිහලා පන්තියට ගියාම ටීචර් හරි සන්තෝෂෙන් නැගිටලා සර් අපේ හොඳයි බලන්න සර් මම ළමයිට නිශ්ශබ්ද කරලා තියලා තියෙන හැටි. මං ගියා මොකද්ද? ළමයිට නිශ්ශබ්ද කරලා තියෙන දැන් සර් මම අනිත් පන්තිවල ළමයි කෑ ගහන්නේ මගේ පන්තියේ කෑ ගහන්නේ නැහැ නේ. මම ඕකේ තමයි ප්‍රශ්නේ නේද කෑ ගහන්නේ නැති එක තමයි ප්‍රශ්නේ නේද කියලා කතා කරලා පස්සේ මම ඉතින් ළමයි ඔක්කොම ඉන්නවා මෙහෙම. ඊට පස්සේ මම කිව්වා ළමයින්ට ඇඟිලි අහකට ගන්න කියලා පොඩි කතන්දරයක් කියලා මම උඩ පැන hina වෙලා සාමාන්‍ය ළමයි බවට පත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක තව පැත්තකින් මම කියන්නේ අන්න එහෙම නිශ්ශබ්ද කරන ළමයි නිශ්ශබ්ද කරන ළමයි ප්‍රශ්න අහන පැවුලෝ ෆ්‍රේරේ කියන්නේ මේකට බැංකින් এডুকেෂන් කියලා බැංකුගත අධ්‍යාපනයක් නේද තියෙන්නේ. අපි ගිහලා ඩිපොසිට් කරනවා මාස 3කට පස්සේ මගේ ඩිපොසිට් එකේ බැලන්ස් ෂීට් එක මම ඉල්ල ගන්නවා. ගුරුවරයා බැලන්ස් ෂීට් එක ඉල්ල ගන්න මාස 3කට සැරයක් විභාගයක් තියලා. ආයෙ මාස 3ක් උගන්වනවා කියලා කියන්නේ ළමයාට ඔබලා ආපහු මාස 3කට පස්සේ බැලන්ස් ෂීට් එක ඉල්ලනවා. ඒ නිසා අනේ බැලන්ස් ෂීට් ගන්න ඩිපොසිට් කරන බැංකින් এডুকেෂන් එකකට කොහොමද ප්‍රශ්න කරන අධ්‍යාපනයක් අන්න ප්‍රශ්න කරන අධ්‍යාපනයක් තුළ සංස්කෘතික මිනිසා ගොඩනගා ගන්න පුළුවන්. සාහිත්‍යයට ඒක අබද්ධයි. ප්‍රශ්න නොකරන සාහිත්‍යයක් වැඩක් නැහැ නේ. ප්‍රශ්න නොකරන සාහිත්‍යයක් වැඩක් නැහැ. ඒ වගේම තමන්ව වෙනස් නොකරන සාහිත්‍යයක් ඒ සාහිත්‍ය පොත කියවපුවාම පුද්ගලයාව කරකවල අතාරින අනිත් පැත්තට. අනිත් පැත්තට අර අපරාය සහ දඬුවම් පොතේ මට මතක එක තැනක තියෙන මම අර ගණිකාවකට නමස්කාර කරන මිනිස්සයා රස්කොල්නිකෝව් මට මතක හැටියට චරිතේ නම රස්කොල්නිකෝව් නේද? ඊට කියනවා මා මේ වඳින්නේ ඔබට නෝ ඔබ තුල දුක් විඳින මනුෂ්‍යාත්ම භාවයට කියලා. මේක ඇති තීසිස් එකක් ලියන්න. PhD තීසිස් එකට යන්න පුළුවන් පරාසයක් මේකේ තියෙනවා. ඒ සාහිත්‍යයක වචන කීපයයි තියෙන පේලි කීපයයි. මා මේ වඳින්නේ ඔබට නොව දනනමන්නේ ඔබට ඔබ තුල දුක් විඳින මනුෂ්‍යාත්ම භාවයට කියලා. එතකොට මේ විදියට සාහිත්‍ය විසින් පුද්ගලයන් උඩු යටිකරු කරන ක්‍රමයක් ඇතිවට ඕන කියන එක සොමල කතා කරන්නේ මේ සංස්කෘතික මිනිසා හැදෙන්නේ එතකොටයි. මේ ඇතුලේ තියෙන අටු දුඹුරු ලට්ට ලොට්ට සම්මාන සඳහා පොත් ලියන්න දැගලුවට අපේ ලේඛකින්ට ඕක කරන්න බෑ. ඊට වඩා අහකට පැනලා යථාර්ථයට ගිහලා යථාර්ථය අවදි කරගෙන යන සාහිත්‍ය ගමනකට අපි එළඹෙන්නට ඕන කියන එකයි කියන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ සංස්කෘතික පදනම ඒ කියන්නේ අපේ සාම්ප්‍රදායික සංස්කෘතික පදනම පිළිබඳව අපි කල්පනාකාරී වෙන්න ඕනයි කියලා. හරිද? කල්පනාකාරී වෙන්න ඕනයි කියලා අපි විශ්වාස. සුමන ඇත්තට මෙතෙන්දි ටිකක් සුමනගේ ස්වභාවයක් තියෙනවා මොන පොත ලියන්න ගියත් ධාරාවන් කීපයක් එකට පටලවනවා. ඉතින් ඒක හොඳයි නරකයි දෙකම මෙතෙන්දි සුමනට අතාරින්නම බෑ බෞද්ධ සංස්කෘතික ධාරාව. ඇත්තටම චීනය කියන්නේ යම් බෞද්ධ සංස්කෘතික පදනමක් තිබිච්ච බෞද්ධ දැක්මක් නිසා සවිඥානික වෙච්ච රටක්. ඒ නිසා මාවට කිසියම් විදියක පුළුවන් වුණේ ඔය සා විශාල පරිවර්තනයක් කරන්නට. ඉතින් අපේ රටේ බෞද්ධ සංස්කෘතික විඥානයක් පවතින රටක්. ඒ බෞද්ධ සංස්කෘතික විඥානය අපි බෞද්ධ ආගමත් එක්ක පටලවා නොගත යුතුයි. බෞද්ධ ආගම කියන්නේ එකක්, බෞද්ධ දර්ශනය කියන්නේ තව එකක්, බෞද්ධ සංස්කෘතිය කියන්නේ තව එකක්. මම හැම වෙලාවෙම කියන්නේ අපිට මේ සංස්කෘතික සෙවණැල්ල කියන එක ගන්න පුළුවන්. ඒ අරින්නට බෞද්ධ දර්ශනය ඇතුළට ගිහිල්ලා අතපත ගන්නට ගියොත් අපේ අතපය කැපෙනවා. මොකද හේතුව බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මේ ලෞකික සමාජ දර්ශනයක් සඳහාම වූ දර්ශනයක් නොවේ. ඒ බෞද්ධ දර්ශන සඳහාම වූ දර්ශනයක් නම් ඒකෙන් කවදාවත් නිවනක් ලබන්නට බෑ. ඒ නිසා නිර්වාණ මාර්ගය කියන්නේ මේ ලෞකික දර්ශනයකට අවශ්‍ය කරන පදනමක්ම නෙමෙයි දෙන්නේ. ඒ නිසා බෞද්ධ ආගම තේරුම් ගැනීමේ තල තුනක් තියෙනවා. මොකද මේකේ බෞද්ධ ආගමෙන් සඳහන් කරන නිසා මම ඔබට ඒක සඳහන් කරන්න ඕන. එක තලයක් තමයි සංජානාති
සංජානාති මට්ටම. දෙවන තලයේ තමයි අභිජානාති මට්ටම. තුන්වෙනි තලයේ තමයි පරිජානාති මට්ටම. ඉතින් ඇත්තටම සංජානාති මට්ටමේ තියෙන්නේ මේ සසර පිළිබඳව තියෙන ගැටලු. මේ සසර පිළිබඳව තියෙන ගැටලු සංජානාති මට්ටමේ අවබෝධ කරගෙන එහි තිබෙනා වූ දර්ශනයත් සංජානාති මට්ටමෙන්ම අපි අවබෝධ කෙරුවොත් අපිට සංජානනය වෙන හැටියට පෘථග්ජන සංජානනයට ගැලපෙන හැටියට ගැලපන්න ගියොත් අපි අමාරු වැටෙනවා. මොකද හේතුව බෞද්ධ දර්ශනයේ එතනින් එහා ගිය මේ ලෝකේ අතහැරෙන මේ ලෝක ස්වභාවයෙන් අතහැරෙන තත්ත්වයේ දෙයක්. මොකද අපි සාහිත්‍යයේදී හැම වෙලාවෙම අපි ඇසුරු නිසුරු කරන්නට ඕන. සාහිත්‍ය තුල අපි හැම වෙලාවෙම ඇසුරු නිසුරු කරන්නට ඕන. ඇසුරු කරනවා නිසුරු කරනවා සාහිත්‍යයේදී චරිත එක්කලා අපි ගමන් කරන්න එපාය. නමුත් සංජානාති මට්ටමින් එහාට ගියාම අනිවාර්යෙන්ම බෞද්ධ දර්ශනය කියන්නේ ඇසුරු නිසුරු කිරීම බාධාවක් කියන්නේ. එතකොට නිසිතස චලිතං. නිසිතස චලිතං කියන්නේ ඇසුරු නිසුරු කරන්න ගියොත් එහෙම චලිතය ඇති වෙනවා. ඒ කියන්නේ ඔබ හෙලවෙන්න පටන් ගන්නවා. ඔබ කැළඹෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනිසිතස චලිතං නැත්ති. ඒ කියන්නේ ඇසුරු නිසුරු කරන්නේ නැත්නම් චලිතයක් නැහැ ඔබට ගමන් කරන්න පුළුවන්. ඒක තමයි බුදුදහමේ පදනම. ඒ නිසා අපි මේ වගේ වැඩවලදී සංස්කෘතික මට්ටමවලදී බුදුදහම කියන එකට වඩා බෞද්ධ සංස්කෘතික සෙවණැල්ල අපි පරිශීලනය කිරීම හරි වැදගත් වෙනවා. මම හිතන්නේ අපේ සුමනාගේ පොතේත් ඒක සඳහන් වෙනවා. සුමනා චුට්ටක් ගැඹුරට පටිච්චසමුපාදය ගැනීම කතා කරනවා. හරි ආසයි පටිච්චසමුපාදයේ විදර්ශනාවට ওই දේවල් බොහොම කැමති. ඒ නිසා හරි හොඳයි ඒක. නමුත් එහි තිබෙනා වූ ලෞකික පැත්තෙන් බුදුහාමේ තියෙන ලෞකික මොනවාද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයකුත් ඊළඟට මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයකුත්. ඒ නිසා ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ පදනම් කරගන්න පුළුවන් අර සංස්කෘතික මිනිසා බෞද්ධයන් වැඩි ප්‍රමාණයකින් විඥානයේ සකස් වී තිබෙන නිසා ඕන් වෙනස් කරගන්නට ඉදිරියේදී ලේඛකින්ට කවුරුත් අත ගහන්නේ නැහැ ඒකට. කවුරුත් අත ගහන්නේ නැහැ. කවුරුත් අපේ සංස්කෘතික දේහයේ මුල් හඳුනාගෙන නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක මම පසුව කියන්නම්. එතකොට ඒකයි මම කියන්නේ මෙතෙන්දී අපි සංස්කෘතික මිනිසා ගොඩනැගීමේදී සංස්කෘතික හමුදාව ගොඩනැගීමේදී කිසිදු ආගමක් පටලවා නොගත යුතුයි. ආගම් වල සෙවණැලි වලින් සකස් වෙලා තිබෙනා වූ සමාජ සන්දර්භයේ යහපත් පැති පරිශීලනය කරාට කමක් නැහැ. ඒ වයින් ගොඩනැගිලි ප්‍රතිපලයෙන් ආගම පටලවා ගන්න ගියොත් එහෙම ලොකු ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා බොහොම නිර්ආගමික ස්වභාවයේ සංස්කෘතික ගමනක් තමයි මේ සමාජයකට ඕනම සමාජයකට අවශ්‍ය කරන්නේ. ඊළඟට ඉතාමත් වටිනා කොටස තියෙන්නේ මේ පොතේ මට විනාඩි කීයක් තියෙනවද? ඉතාම වටිනා කොටසක් තියෙනවා මේ පොතේ. ඒ තමයි සුමනයි මම හිතන්නේ පැව්ලෝ ෆ්‍රේරේ ඉදිරිපත් කරපු දැක්මත් එක්කලා ඊට පස්සේ ඒක සයිමන් නවගත්තේකම සිංහලට පරිවර්තනය කරනවා. පැව්ලෝ ෆ්‍රේරේගේ ඒ දැක්ම ඒක හරියටම නවගත්තේකමවත් කරගන්න බැරි වුණා. එතකොට මේකේ ප්‍රශ්නය තමයි සමාජයේ පවතින්නේ පීඩක පීඩිත යථාර්ථය කියන එක. ඒ කියන්නේ මේ සමාජයේ අපි හැම වෙලාවෙම පීඩක පීඩිත යථාර්ථයකට මුහුණ දෙනවා. පීඩනයක් තියෙනවා පීඩිතයන් ඉන්නවා. එතකොට අපිට අර පැරණි වාමාංශික සහ වැඩපිළිවෙල ආවේ පීඩක පන්තියක් ඉන්නවා පීඩිත පන්තියක් ඉන්නවා කියලා. නමුත් ඇත්තටම පීඩනය කියන එක හරියටම විග්‍රහ වුණේ නැහැ. සුමන දැඩි උත්සාහයක් කරන් තියෙන අයගේ මේ පොතේ 64 65 63 64 65 වගේ පිටුවල මම මේ දැන් පොත පෙරලන්න ලෑස්ති නැහැ. ඔයාලා බලා ගන්න පුළුවන්. මේක ඊටාම ගැඹුරින් විස්තර කරලා තියෙනවා. මම දන්නේ සුමනා පැව්ලෝ ෆ්‍රේරේව කියවුවද කියලා. එසේ නොමැති නම් ඇයට ටිකක් ගැඹුරින් පැව්ලෝ ෆ්‍රේරේ කියවන්න පුළුවන්. මොකද ඔබ මේ හෙළිදරව් කරන යථාර්ථය මම මගේ අධ්‍යාපනයේ පොතේ ඒක පරිච්ඡේදයකින් හෙළිදරව් කරලා තියෙනවා පීඩිතයා පීඩකයා කියන එක. මොකද මේක පුද්ගලාරෝපණය කරන්න බෑ. පීඩිත සංකල්පයේ පීඩන සංකල්පයේ කියන එක පුද්ගලාරෝපණය කරන්න බෑ. එකම පුද්ගලයා එක විටක පීඩකයෙක් වෙනවා තවත් විටක පීඩිතයෙක් වෙනවා. වහල් හිමියා අතර පීඩිත වෙන්නා වූ වහලා ගෙදර ගියාම Tamanගේ බිරිඳට අඩන්තේට්ටම් කරමින් පීඩකයෙක් බවට පත් වෙනවා. එකම පුද්ගලයාගේ පීඩක පීඩිත ඒ නිසා පුද්ගලාරෝපණයක් කරලා අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි. මොකද ඕක අපිට වැරදුනා. අපි පීඩිත පන්තියේ සහ පීඩක පන්ති කියලා සමාජයේ පුද්ගලාරෝපණයෙන් හඳුනාගෙන යාම තුළ අපි වෛරයක් ගොඩනගන්න පුළුවන් වුණා. වෛරය ගොඩනගින්න ඕන පීඩකයාටවත් පීඩිතයාටවත් මේ පීඩණයට එරෙහිව.
වෛරය කියලා කියන්නේ මම කියන්නේ වෛරය කරන්න හොඳ නැහැ. වෛරය නෙමෙයි අපේ බලපෑම එල්ල වෙන්නට ඕන පීඩණයට එරෙහිව මිසක් මොකද සමහර වෙලාවට පීඩකයා ඒ පීඩනය අවබෝධ කරගත්තු දා පීඩනය ඉවත් වුණාම ඔහු හැරෙන්නට පුළුවන්. ඒ නිසා ඔහු පිළිගන්න පුළුවන් විදිහට අපි පීඩනයට පමණක් බලපෑම් එල්ල කෙරුවොත් පීඩකයා අපිට දිනා ගන්න පුළුවන්. ඒ නිසා සමාජයක් තුළ පීඩකයොත් නැහැ පීඩිතයොත් නැහැ පීඩනයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සංස්කෘතික මිනිසා කියන කෙනා පීඩනය අවබෝධ කරගත්තු. පීඩනය තමුණුත් පීඩනයේ පංගුකාරයෙක් වෙද්දී මමත් පීඩකයෙක් නේද කියලා අඳුනා ගන්නත් ඕන. ඒ වගේම පීඩිතයෙක් වෙද්දී මාව පීඩනයට පත් වෙනව නේද කියලා අඳුර ගන්නත් පුළුවන් වෙන්න ඕන. මම මේ විදිහේ සවිඥානිකත්වයක් මෙන්න මේ විදිහේ කල්පනාව දිරිගැන්වීමක් තමයි සුමන බලාපොරොත්තු වෙන මට පේන්නේ මේ පොතෙන් සංස්කෘතික මිනිසා කියන කතන්දර. ඒ සංස්කෘතික මිනිසා කාටවත් වෛර කරන්නවත් කාවවත් පෙලන්නවත් යන්නේ නැහැ. ඔහු දන්නවා පීඩනය කියන එක මමත් හවුල්කාරයෙක් පීඩනේ. ඒ නිසා පීඩනය කියන එක තර්කානුකූලව හා විද්‍යාත්මකව තේරුම් ගැනීමට ආයෝජනයක් කරන සුමනායාගේ පොතේ. ඉතින් ඒ නිසා මම එතනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඇත්තටම කියන්න උත්සාහ කළේ මේ කියන පරමාර්ථයට අනුව මාවෝගේ කතාව ඔය පැත්තකින් තියමු මාවෝගේ අදහස් සංකල්පයක් හැටියට අරගෙන සුමනා මේ සමාජ යථාර්ථයට යෝජනාවක් කරනවා. ඒ යෝජනාව තමයි සංස්කෘතික වශයෙන් සකස් වූ පිරිසක් අපි ගොඩනගන්න ඕන. ඇය විශේෂයෙන් මේදී ආදාළ කරගන්නේ සාහිත්‍ය පැත්ත. සාහිත්‍යදරයා අනිවාර්යෙන්ම මේ සමාජයේ සංස්කෘතික වශයෙන් අවබෝධ කරගෙන මේ සමාජයේ විද්‍යාත්මකව වෙනස් කිරීම සඳහා කල්පනා කරන්නෙක් විය යුතුයි කියලා. මෙතන ගුරුවරු ඉන්නවනේ ගුරුවරුන්ට පුළුවන් විද්‍යාත්මකව කොහොමද අපේ ළමයින්ව ප්‍රශ්න කරන ළමයින් බවට පත් කරන්නේ කියලා. ඒ නිසා තමයි අපි පරිස්සම් වෙන්නට ඕන අපේ ළමයින්ව අවදි කිරීමේදී සාහිත්‍යයට අවදි කිරීමේදී අධ්‍යාපනයට අවදි කිරීමේදී අයින්ස්ටයින් කියනවා හැම වයසට යන මිනිහා ගැනම ළමයි විශ්වාසය තබන්න එපා මෝඩයොත් වයසට යනවා කියලා. අමු මරි මෝඩයා නිකන් ඉන්නේ නැහැ. එයාගේ රවුල පැහෙනවා කොණ්ඩේ පැහෙනවා ඔක්කොම වෙනවනේ. එතකොට මිනිස්සු වැඩි හිටියෝ කියලා මේ අදහස ඔක්කොම පිළිගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ නිසා ළමයාට විචක්ෂණශීලී අවබෝධයක් තියෙන්න ඕන ප්‍රශ්න කිරීමේදී. එහෙමනම් අපි සමාජයට විචක්ෂණශීලී දරුවන් විචක්ෂණශීලී සාහිත්‍යවේදී විචක්ෂණශීලී රසිකයන් බිහි කිරීම සඳහා වූ සංස්කෘතික හමුදාවක් ගොඩනැගීමේ සංස්කෘතික මිනිසා ගොඩනැගීමේ කාර්යභාරයට අපිට ආරාධනය කරන මේ සුමනාගේ පොත ඉතාම වටිනා දෙයක් බව මම කියනවා. මම මේක ගැන කතා කළ එක්තරා මිත්‍රයෙකුට මම කිව්වා මේක හරියට මම බින්ගෙවල් ගොඩක් තියෙන පාරකින් දුම්රිය යනවා වගේ කියලා. සමහර තැන්වල සුමනත් පැටලෙනවා අපිවත් පැටලවනවා. ඒ තැන්වල දැරි බින්ගිය ඇතුලේ යනවා වගේ. සමහර තැන්වල එහා පැත්තේ මෙහා පැත්තේ හොඳට වෙල්ෙලි පේනවා ඔක්කොම පේනවා හරිම පැහැදිලි. සුමන මාවවත් පැහැදිලි කරනවා අපිට සුමනවත් පැහැදිලි වෙනවා. ආයෙ ගිහම ආයෙ බින්ගියකට යනවා. බින්ගිය ගිහිල්ලා ඉතින් මං දැක්කා මේකේ උඩරට ගමන වාගේ හරියට. බින්ගිය ඇතුළට යනවා අනිත් නිසා සමස්ත ජර්නි එකම සමස්ත ගමනම සුමන යෝජනා කරන සමස්ත ගමනම බින්ගෙවල් නැති ගමනක් බවට අපි පත් කරගමු. සුමනත් ඕක බින්ගෙවල් නැති ගමනක් වෙනකන් හිටියා නම් එහෙම උනට පොත ලියන්න වෙන්නේ නැහැ. ඒ නිසා එයා හොඳයි පැටලිලි සහිතව හරි මේක ඉදිරිපත් කරපුවා. මම ඒකට එයාට ගෞරව කරනවා. ඊටාම හොඳ මට්ටමකින් එයා පුළුවන් තරම් තේරෙන භාෂාව උදව් කරගෙන එයා ජනපද භාෂාව ගැන කතා කරනවා. උදව් කරන මිනිස්සුන්ට තේරෙන මට්ටමින් කතා කරන්න ඇය උත්සාහ කරනවා. හරිම ශ්‍රේෂ්ඨයි මේ පැත්තේ. ඒ නිසා අපි එකතු වෙලා තනින් තන බින්ගෙවල් සහිතව සුමන ආරම්භ කරු මේ ගමන බින්ගෙවල් නැති අඳුරු කුටි නැති පැහැදිලිව ඕනෑ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහේ සංකල්පයක් බවට පත් කරමු. සියලු දෙනාටම ස්තුතියි.